මට කතා කරන්න ඕනි. ඇයි කට් කරේ? ඔයාට කතා කරන්න ඕනි කියලානේ කිව්වේ. හරි නෑනේ මං අහගෙන ඉන්න එක. තමුගේ ඔළුව කොහේ හරි වැදුනද? උදේ ඔළුව කාමරේ දොරේ වැදුනා. ඒක නෙවෙයි. ඔයා කොහොමද දන්නේ? ඒ ටිකට අම්මා කියන්න ඇතිනේ. මේ සම්බන්ධය හරියන්නේ නෑ ශාන්ත. මටත් ඒක හිතුණා. කවදාද දන්නේ නෑ නේ. දැන් සති දෙකකට කලින් ඉඳන්. ඇයි එහෙනම් මට කිව්වේ නැත්තේ? ඔයාට කිව්වා කියලා මොනා කරන්නද? හෙට වෙන සිම් එකක් ගත්තා නම් හරි. මොකක්? සිම් එකක්? ඕ. වෙලාවකට සිග්නල් නෑ මේක. මම සිම් එකක් ගැන නෙවෙයි කියන්නේ. මමත් සිම් එකක් ගැන නෙවෙයි කියන්නේ. සිග්නල් ගැන. ශාන්ත මගේ අකවුස්ස ගන්න එපා. මම පට්ට අවුලෙන් ඉන්නේ. ඔය වගේ අවුල් වෙලාවට පිරිට්ටයක් යවනම ඔය ඔළුව කැක්කම අඩු වෙනවා. මේ මිනිහයාට තේරෙන්නේ නෑනේ. ඔව් ඒක සාමාන්‍ය මිනිස්සෙක්ට නම් තේරෙන්නේ නෑ. මං හිතන්නේ ඒක මේ පාලි භාෂාවෙන්ද කියන්නේ. මේ විහිළු කරන වෙලාවක් නෙවෙයි. දැන් නම් දවල්ට කන වෙලාව. මල්ලි ටවුන් එකට යන්නේ කොහමද? පයින් යන්නත් පුළුවන් වාහනයක යන්නත් පුළුවන්. යන පාර ඇහුවේ. මහ පාරේ යන්න පුළුවන් ෂෝට්කට් පාරකුත් තියෙනවා. පිස්සෙද්ද කොහෙද? හලෝ. හෙලෝ. මේ ඔතන කට්ටිය තියාගෙන මට කතා කරන්න බෑ. මට තනියෙන් කතා කරන්න ඕනේ. ඇයියනේ කතා කර කර ඉති ෆෝන් එක කට් කරේ? තනියෙන් කතා කරන්න ඕනේ කිව්වමත් මං අහගෙන ඉන්න එක හරි නෑනේ. අයියෝ. ඔය වගේ අපේ මල්ලිත් බඩේ අමාරුවට කෑ ගැහුවා. අර හන්දි ඉන්න ඩොක්ටර්ගෙන් ගිහිල්ලා බෙහෙත් ගත්තා. එක වේලයි ගත්තේ බඩේ අමාරු කොහේ ගියත් දන්නේ.